අයිබෝන් මම ලක්‍රිය. ඉතින් කොහොමද? ඔන්න අදත් මම ආව ඔයගොල්ලන්ව හම්බෙන්න අර එදා කතා කරා වගේම ෆාමසිටිකල් මාකටිං එහෙම නැත්නම් ඖෂධ ප්‍රචාරණය ගැන ඔයගොල්ලොත් එක්ක ටිකක් වැඩිදුර විස්තර කතා කරන්න. කැමති නේද වැඩිදුර දැනගන්න? ඉතින් එදා අපි කතා කරා ඖෂධ ප්‍රචාරණය ආරම්භ වෙන්නේ කොහොමද කියලා කියන එක ගැන. ඒ කියන්නේ ඖෂධ ප්‍රචාරණය ආරම්භ වෙන්නෙම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන බෙහෙත් එක්ක. අපි හැමෝටම ජීවත් වෙන්න බෙහෙත් අවශ්‍යයි. ඒ මොකද අපි හැමෝටම ලෙඩ හැදෙන නිසා. එතකොට ලෙඩක් හැදුනම අපි කරන්නේ මොකද්ද? අපි යනවා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. ඒ වෛද්‍යවරයා අපිට බෙහෙත් නිර්දේශ කරනවා. අර අපිට දෙන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැත්නම් කොලයක් නැත්නම් තුණ්ඩුවක් කියලා එකක්. අන්න ඒකේ ඒ වෛද්‍යවරයා බෙහෙත් වර්ග ලියනවා. ඊට පස්සේ ඔබ ඒ බෙහෙත් වට්ටෝරුව අරගෙන කොහෙටද යන්නේ? ළඟම තියෙන ඔසුසලට. එහෙම නැත්නම් ෆාමසියකට. ෆාමසියකට ගිහිල්ලා ඒ බෙහෙත් වර්ග ටික ඔස්සලෙන් අරගන්නවා. එතකොට මේ ෆාමසියට මේ බෙහෙත් කොහෙන් දෙන්නේ? ඔබ හිතුවද? ඔව්, ඒ ෆාමසියට බෙහෙත් දෙන්නේ අර ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් වලින්. ඒක ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සමාගමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රටක නිෂ්පාදනය කරන සමාගමක බෙහෙත් වර්ග වෙන්න පුළුවන්. ඒ බෙහෙත් වර්ග එන්නේ ඔසුසලට නැත්නම් ඔබේ ළඟ තියෙන ෆාමසියට ඒ ආයතනය හරහා. එතකොට මේ ආයතනවල මේ ඖෂධ නිෂ්පාදන සමාගම් වල ඖෂධ නිෂ්පාදනය කියන්නේ ඊටාම සංකීර්ණ දීර්ඝ ක්‍රියාවලියක්. මේ සඳහා සමහරලාට අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්. මොකද ඖෂධයක් නිෂ්පාදනය කරනවා කියලා කියන එක සුළුපටු කාරණාවක් නෙමෙයි. ඒක ඔබ දකින මේ අර පපඩම් පැකට් එකක්, කිරි පැකට් එකක්, බටර් එකක්, යෝගට් එකක් හදනවා වගේ පහසු කාරණාවක් නෙමෙයි. මොකද ඒකට සම්පූර්ණ කළ යුතු විශාල ක්‍රියාවලියක් තියෙනවා. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු විචාර තත්ත්ව සහතික ලබා ගත යුතු වෙනවා. ඒ සඳහා නිර්දේශ ලබා ගත යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. ලෝකේ ඔබ අහලා ඇති ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියක්. නැත්නම් අපි ඒකට කියනවා USFDA කියලා. ඒ USFDA එකෙන් මේකට අනුමැතියක් ලබා ගන්න ඕන. හැම නිෂ්පාදනයකටම නෙමෙයි. නමුත් බොහෝ නිෂ්පාදන වලට අලුතෙන්ම නිෂ්පාදනයක් ඔබ හඳුන්වලා දෙනවා නම් ලෝකෙට ඒ අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදනයේට මේ USFDA එකේ අනුමැතිය අවශ්‍යයි. ලෝකෙට අලුතෙන්ම හඳුන්වා දෙන නිෂ්පාදනයකට ඒ නිෂ්පාදනය සඳහා USFDA එකේ එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ නියාමන අධිකාරියෙන් ඒ ප්‍රවෘත්ති සහතිකය ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම අරගත්තට පස්සේ තවත් බොහෝ කරුණු කාරණා සම්පූර්ණ කරලා පස්සේ තමයි බෙහෙතක් මාකට් එකට එහෙම නැත්නම් වෙළඳ පොළට එන්නේ. එහෙම නැත්නම් ඒක මනුෂ්‍ය පරිභෝජනය සඳහා ලබා දෙන්නේ. ඒ සඳහා සුදුසු වෙන්නේ. ඉතින් මේක දීර්ඝ ක්‍රියාවලියක්. මම මේ ගැන සම්පූර්ණයෙන්ම විස්තර කියලා ඕලම මහන්සි කරන්න යන්නේ නැහැ. නමුත් ඔබ මතක තබා ගන්න ඖෂධ නිෂ්පාදනය යනු ඉතා දීර්ඝ සංකීර්ණ එසේම බොහෝ මිනිස් ශ්‍රමය වැයවන ක්‍රියාවලියක්. ඒ නිසා ඔබ පාවිච්චි කරන පෙත්තක්, කරලක් නැත්නම් ඔබ බොන සිරප් එකක් කියන්නේ නිකන් එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක ඔබේ ජීවිතය සම්බන්ධ දෙයක්. ඔබේ ජීවිතය රඳාපවතින්නේ ඒ ඔබ ගන්න බෙහෙත් මත. ඒක නිසා ඒ බෙහෙත නිෂ්පාදනය කරද්දී ඒ පිළිබඳව අති විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් මින් ඉදිරියට බෙහෙතක් ගන්නකොට හිතන්න එපා ලේසියෙන් බොන බෙහෙතක් ලේසියෙන් හදන්න පුළුවන් කියලා. අපිට ඒක කටට දාලා ටක් දාලා වතුර එකක් බීලා ඉවර කරාට ඒක ඉච්චර ඉක්මනට හදන්න බෑ. ඒකට ලොකු කාලයක් ගත වෙනවා. සංකීර්ණ ක්‍රියාවලියක් බොහෝ දෙනෙක් අවශ්‍ය වෙනවා. විද්‍යාගාරවල ඉන්න විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් එකතු වෙලා ඒ පිළිබඳ පරීක්ෂණ කරලා ඒ තුලින් ලබා ගන්න නිගමන වලින් අනතුරුව තමයි මේ බෙහෙත් මේ ලෝකෙට බිහි වෙන්නේ.